සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන උතුරු පළාත් උප ඒකකයක් පිහිටුවීම සම්බන්ධව අද විවෘත කිරීම සිදු කරා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනාංශයේ උතුරු පළාත් උප ඒකකය තුලින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධ විමර්ශන, සමාජ මාධ්‍ය හරහා සිදුවන මුදල් වංචාවන් සඳහා විමර්ශන, පරිගණක අපරාධ පන්ති යටතේ ගැනෙන වරදවල් සම්බන්ධයෙන් විමර්ශන, අනවසර ප්‍රවිෂ්ඨ වීම, වෙනස් කිරීම, මකා දැමීම සහ දත්ත සොරා ගැනීම, දත්ත විකෘති කිරීම, විකිණීම යන ආදිය. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා සිදු කරන ලබන ප්‍රශ්නගත පළ කිරීම සහ ඉවත් කිරීම, ව්‍යාජ Facebook ගිණුම් ඉවත් කිරීම සහ ආරම්භ කිරීම, අනවසර ප්‍රවේශය ලබාගත් ගිණුම් නැවත ලබා ගැනීම, ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම. ඒ වගේම ළමා හා කාන්තා වැරදි සම්බන්ධයෙන් වන වැරදි වලට හේතු සහගත වෙන පළ කිරීම සම්බන්ධයෙන්ද මේ අංශයෙන් විමර්ශනය කරන්න පුළුවන්. මේක දීර්ඝ කාලයක් තිස්සේ උතුරු පළාතට අත්‍යවශ්‍යව තිබූ ඒකකයක් වශයෙන් අපි හඳුනාගත්තා. ඒකට හේතුව තමයි පැමිණිලි ඉදිරිපත් කරත් ඒ පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයකට යොමු කරන්න කොළඹ ගිහිල්ලා පොලිස් මූලස්ථානයට ගිහිල්ලා ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කළා. ඒ විමර්ශන කටයුතු වලට දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාවට වෙන අපහසුතාවයට මගහරින්න තමයි මේ උපේකකය ආරම්භ කළේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොලිසිය විදියට මේ සේවාව තව දියුණු කළා කොළඹට යන්නේ නැතුව මහජනයාගේ සේවය, මහජනයා වෙත විය යුතු සේවය සහ එහෙම නැත්නම් මේ අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සයිබර් අපරාධ සම්බන්ධයෙන් සිදුවන අපරාධ වලට අදාළ විමර්ශන කටයුතු මෙම ස්ථානයේදීම කරන්න. ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුමැති නිලධාරීන් පිරිසක් යොදවලා තියෙනවා. ඒත් එක්කම ඕනෑම අවස්ථාවක පොලිස් මූල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මව් ඒකකයේ වෙත කතා කරලා ඒ සම්බන්ධීකරණය තුලින් තවත් විමර්ශන කටයුතු වලට අවශ්‍ය දායකත්වය සහ සහාය ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මම හිතන්නේ මහඟු අවස්ථාවක් උතුරු පළාත් ජනතාවට මේ ඒකකය ආරම්භ කිරීම මම හිතන්නේ කාලීන අවස්ථාවක් වගේම කාලයක් තිස්සේ නොතිබුණු මෙම ඒකකය ආරම්භ කිරීම මම හිතන්නේ ඊටමන්ම වැදගත් අවස්ථාවක් වෙනවා. இது போன்ற செய்திகளை உடனுக்குடன் அறிந்து கொள்ள தமிழ் பிளஸ் யூடியூப் சேனலை மறக்காம சப்ஸ்கிரைப் பண்ணுங்க, கமெண்ட் பண்ணுங்க, ஷேர் பண்ணுங்க.